දවසක් වේවා ඔයාලා හැමෝටම. අපි කලින් වීඩියෝස් වල කතා කරා අපේ sign in page එකේ design එක ගැන. අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නේ අපේ sign in page එකේ process එක කොහොමද වෙන්නේ කියලා. මුලින්ම අපි අපේ JavaScript file එකේ අපේ sign in function එක හදාගත්තා. ඊට පස්සේ අපි මේ function එක අපේ sign in page එකේ design එකේ sign in button එකට config එකක් දාලා අපේ function එක call කරගන්නවා. දැන් අපි හදාගත්තු sign in function එක ගැන step by step කතා කරමු. මුලින්ම අපේ design එකේ set කරගත්තු IDs ටික variables වලට assign කරගන්න. අපේ sign in කරන message එකේ hidden කියන class එක remove කරනවා. ඊට පස්සේ මම පොඩි validation part එකක් කරගෙන තියෙනවා. මම ඒක commit කරගත්තා. අපේ login process.php file එකේ validation part එකක් කරගෙන තියෙන නිසා ඊළඟට අපි server එකට data යවන්න form object එකක් හදාගෙන form එකට data append කරනවා. ඊළඟට අපි XML HTTP request එකක් දාගන්නවා. ඊළඟට already state change කියලා දාලා අපේ anonymous function එකක් හදාගන්නවා. ඊට පස්සේ අපේ ready state එක හතරම. ඒ කියන්නේ අපේ request එක complete වුණාට පස්සේ server එක success response එකක් දුන්නාද කියලා අපි check කරගන්න ඕනේ. අපේ response එක success නම් sign in error message එකේ textbed 500 කියන class එක remove වෙලා textbed 500 කියන class එක add වෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් login successful redirecting කියලා කොළ පාටින් message එකක් එනවා. එතකොට response එක success නැත්නම් අපේ error message එක මෙතනින් display වෙනවා. ඊට පස්සේ අපේ login එක success නම් මෙතන time out එකක් දීලා තියෙනවා. අපේ login එක success වුණාට පස්සේ තත්පර දෙකකින් home.php file එකට යන්න කියලා. ඊළඟට අපි යවන data ටික මෙතනදී post method එකෙන් process file එකේ login process.php file එකට තමයි යන්නේ. අපි ඊළඟට කතා කරමු login process.php file එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි මේ විදිහට login process.php file එකට ගිහිල්ලා මුලින්ම අපි session start එකක් දාගන්න ඕනේ. මේ session start එක දැම්මේ නැත්නම් අපිට මේ වගේ session variables දාන්න බැරි වෙනවා. ඒ නිසා අපි මුලින්ම අනිවාර්යෙන් session start එක දාගන්න ඕනේ. ඊළඟට අපි මෙතන require කියලා දාලා අපේ connection.php file එක දාගෙන තියෙනවා. මේ තියෙන්නේ අපේ connection.php file එක. ඉතින් අපි ඊළඟට කතා කරමු. මේ තියෙන්නේ අපි එහා පැත්තෙන් දුන්න data ටික variables වලට දාලා අල්ලගෙන ඉන්නවා. ඊළඟට මෙතනදී අපේ sign in page එකේ validation part එක කරගෙන තියෙනවා. මෙතනදී අපේ email එකට මොකද දීලා නැත්නම් අපිට message එකක් වෙනවා please enter your email address කියලා. මෙතනදී අපි වැරදි email address type එකකට දීලා තිනවා invalid email address කියලා වැටෙනවා. අපි password එකක් දීලා නැත්නම් please enter your password කියලා වැටෙනවා. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන අපේ sign in page එක. මෙතනදී අපි email address එකක් නොදී අපි sign in button එක click කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් please enter your email address කියලා. ඊළඟට අපි වැරදි type එකක email එකක් දෙමු. මේ විදිහට වැරදි type එකක email එකක් දුන්නාට පස්සේ අපි sign in button එක click කරාම මේ විදිහට invalid email address කියලා එනවා. ඊට පස්සේ අපි හරි type එකක email address එකක් දීලා අපි password එක නොදී sign in button එක click කරාට පස්සේ
please enter the password කියලා වැටෙනවා. ඉතින් අපි හරි type එක password එකක් දෙමු. අපි මෙතන අපේ database එකේ තියෙන save වෙලා තියෙන account එක තමයි. එතකොට තමයි login successful කියලා වැටෙන්නේ. අපි මෙතන password එක දෙමු. මේ විදිහට sign button එක click කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් login successful කියලා. ඊට පස්සේ අපේ home page එකට reload වෙනවා. මේ විදිහට කොහොම තමයි අපේ validation part එක වෙන්නේ. දැන් අපේ code එකට යමු. ඊළඟට මෙතනදී අපේ database එකේ user table එකේ email ටික search කරලා ගන්න එක තමයි කරන්නේ. ඊළඟට මෙතනදී අපි බලන්නේ user enter කරපු password එක database එකේ තියෙන password hash කියන එකට match වෙනවද කියලා. ඒක හරිනම් අපි session variables ටික අපි හදා ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ secure random token එකක් generate කරගෙන අපි ඒ token එකක් database එකට enter කරන්න කලින් hash එකකට database එකට enter කරන්න කලින් hash කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී වෙන්නේ අපේ token hash එකයි user id එකයි expire date එකයි remember tokens කියන table එකට insert කරගන්න එක. එතනදී අපේ tokens ටික browser එකේ this විදිහට save කරනවා. ඊළඟට මේකේ user browser එක close කරලා දවස් 30කට login state එක remember වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් old cookies delete කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ ඔක්කොම හරිනම් echo එක success දීලා ඒ success කියන response එක javascript file එකට යනවා. එතනින් අපේ login process.php file එකේ code ටික ඉවරයි. ඉතින් අද වීඩියෝ එකෙන් අපි sign in page එකේ අපේ sign in page එකේ process එක ගැන කතා කරා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේ sign in page එකේ remember me option එක ගැන කතා කරමු.